අර තියෙන්නේ ගයිස් ඔක්කොම මුළු කොත්මලේ ජලාශයම ඇත්තේ නැහැ වතුර. ඔක්කොම හිදිලා. අර හරිය ඕතලාව පන්සල උඩට ඇවිල්ලා ඇවිදගෙන යන්න පුළුවන් අර කෙරවලට උනත්. වතුර නැහැ. ඒක තමයි. වතුර නැහැ කොත්මලේ ජලාශය. මාර දුරක් අර පන්සලට යන්න ඕනි අපි දැන්. යනවා ඉවරයක් නැහැ. ඒකත් අර කඩතුර පන්සල වගේ යට වෙච්ච පන්සලක්. මේක තමයි ඉස්සර ඉතින් තිබ්බ ලොකුම පාලම මේ පැත්තට. මේක ඉස්සර ගමක් නේ. සාමාන්‍යයෙන් වතුර පිරෙද්දී මේ දිත්තාසුලි කුණාටුව දවස්වල එහෙම මේ ගස් වලින් උඩට වගේ ආවලු. මේ ගස් වල අර මඩ පාර වල හැම තින්නේ එතනින් උඩට වගේ ආවලු. ගයිස් අපි යන්න හදන්නේ කොත්මලේ ජලාශය හිඳිලා ඒක බලන්න යන්න හදන්නේ. ඒ වතුර ඇත්තෙම නැහැ. අද ඒක තමයි vlog එක. හරි. අපි එහෙනම් යම් බලන්න. කියන්නේ වතුර ඇත්තෙම නැහැ ජලාශේ. හොඳටම හිඳිලා. අර තියෙන්නේ ගයිස් ඔක්කොම මුළු කොත්මලේ ජලාශයම ඇත්තේ නැහැ වතුර. ඔක්කොම හිදිලා. මේක තමයි ඉතින් ෆයිනලි අවුට්. ජලාශයක් නැහැ එතකොට. පේනවනේ. යන්න පුළුවන් ඇවිදගෙන. අර හරිය ඕතලාව පන්සල උඩට ඇවිල්ලා ඒක තමයි තත්ත්වය. වතුර ඇත්තෙම නැහැ මේ ටිකේ. කොත්මලේ ජලාශයට වෙලා තියෙන දෙයක්. මාස ගානයි වැස්සේ නැත්තේ. නේද මේ හරිය ඔක්කොම වතුර. මෙන්න ජලාශයට වෙලා තියෙන දෙයක්. ඇවිදගෙන යන්න පුළුවන් අර කෙරවලට උනත්. වතුර නැහැ. මේ අර තියෙන්නේ දිත්තාසුලි කුණාටුවේ නාය ආපු තැන. මේ තියෙන්නේ තමයි වතුර නැහැ කොත්මලේ ජලාශය. ඒත් තව ඉතින් මාසයයි දෙකයි වෙන්නේ ආයෙ මෙව පිරෙනවා. එහෙම තමයි ඉතින් මෙව්වා. පායන කාලෙට මෙහෙම හිඳෙනවා. වැස්ස ආය නායයන්ටම පේනවනේ. ඔව්වා ආය වතුරක් නෑ අන්තිමේ. අපි පොඩ්ඩ අර පැත්තට යම් බලන්න. මේ වගේ ඉතින් වෙනදා උරු වලින් තමයි යන්නේ. දැන් යන්නේ පයින්. අපි පොඩ්ඩක් මැදට වගේ යන්. අර පැත්තේ.
දැන් අද ඇවිදන් යනවා. වෙනදා හුරු යන ඒවා. අපි දැන් මේ මැදින් යන්නේ ජලාශය. මම හිතන්නේ මෙතන ගඟක් තියෙනවා. ඉස්සර තිබ්බ. ඒක නම් පොඩ්ඩක් වතුර යනවා. මේ තියෙන මේක නම් පොඩ්ඩක් වතුර යනවා ගයිස්. කොත්මලේ ජලාශය. ඒක ගඟක් මං හිතන්නේ තිබ්බා. වැලි එහෙම තියෙනවා ආයේ මාර විදියට. මේක විතරයි වතුර යන්නේ. අපි යන් අර පන්සල පැත්තට. අපි යන් ගයිස්. පන්සල වරන්ට උතලාවේ. ඉස්සර තියෙන තිබ්බ. අපි ගියා නම් වෙලහකට ගිහිල්ලා අර වෙලේ. අපි දැන් මේ ගඟ මැද ඉන්නේ. ජලාශය මැද ඉන්නේ. දැන් ඉතාමත් ආසන්නයි. මාර දුරක් අර පන්සලට යන්න ඕනි අපි දැන්. යනවා ඉවරයක් නෑ. ඒකත් අර කඩදුර පන්සල වගේ යට වෙච්ච පන්සලක්. එතන ඔරුවක්. ඒ අර උඩට වතුර එනවා. යනවා ඉවරයක් නැහැ ඉතින්. මාළු වල්ලන්ට එහෙම නැහැ ඉතින් දැන් කට්ටියන්ට. නෑනේ. ජලාශය. දැන් අපි ළඟටම ඇවිල්ලා තියෙන්නේ. එතන වතුර ටිකක් යනවා. ඉතින් ජලාශයටම තියෙන්නේ එච්චරයි. ඔරු. මෙතන වතුර ටිකක් තියෙනවා. මම හිතන්නේ අර තියෙන්නේ පන්සල. අපි ළඟටම ඇවිල්ලා. ගයිස් අපි දැන් පන්සල ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යටුණු පන්සල ගාවට ඇවිල්ලා තියෙන්නේ. තා පොඩ්ඩයි. මෙන්න තියෙනවා පන්සල. මේකත් අර කඩදර පන්සල වගේ තමයි.
මෙන්න පන්සල. මේ බෝගහ මෙහෙම තමයි. මේ හරි අර තියෙන්නේ පාලම, සංගලි පාලම මෙතන. මේ තමයි ඉතින් පන්සල. මේක එච්චර ප්‍රසිද්ධ නෑ ඔතලා ඒ පන්සල. අර කඩදොර පන්සල ප්‍රසිද්ධ පන්සලක් නෙවෙයි මේක. ඉතින් හෙන්න දුරක් ආවා. ඉක්මනට අර පාලම ගාවටත් යආගන්න බලමු. ගයිස් අපි දැන් යන්න හදන්නේ සංගිලි පාලම, පරණ පාලම බලන්න. පරණ පාලම කියන්නේ මේක මේ දැන් ඉතින් වහින්නේ නැහැනේ වතුර නැති හින්දා මේ පාලම් පෑදිලා. ඒක බලන්න යන්නේ දැන්. මේ තියෙන ඉතින් පාලම. ඒ දවස්වල මෙතනින් තමයි පාර තිබිලා තියෙන්නේ. අර මෙහෙම ගිහිල්ලා කොහොම එන්න මම නම් ලොකු විස්තරයක් දන්නේ නැහැ. එහෙම තමයි ඉතින් තියෙන්නේ. අපි ඉස්සෙල්ලා පන්සල බැලුවා වගේ මේක තමයි ඉස්සර ඉතින් තිබ්බ ලොකුම පාලම මේ පැත්තට. මේක ඉස්සර ගමක් නේ. ඒ හින්දා ඉතින් මෙන්න පාලම. ඒක දැන් නෑ. භාගයයි තියෙන යකඩ කණු ටික විතරයි. හැබැයි ඒත් මාර හයියක් තියෙන මෙව්වා. ජලයටත් වතුරටත් මාර විදිහට රුතු දෙනවා. නැත්නම් ඉතින් මෙහෙම තියෙන්නේ නෑනේ. මෙච්චර වතුර ඇවිල්ලත් අර බුදු පින්තූර මේ යකඩ වලට එහෙම මොකවත් වෙලා නැහැ. මේ දවස්වල ලිව්වා මාර හයියයි. ඒවා පෑදිලා ඉතින් දැන්. පාලම ඉතින් මේක තමයි. මේ පේනවා නේද කොත්පලේට වෙලා තියෙන හරියක් එතකොට. වතුර නැති. අවුරුද්දක් විතර වැස්සේ නැත්තම් ඉතින් ඇත්තෙම නෑ. දැන් කොහොමත් ඇත්තෙත් නෑ. මේක තමයි ඉතින් වෙලා තියෙන්නේ. ඩෑම් එකට යනකම්ම මේ වගේ තමයි ඉතින් වතුර නෑ. ඒකනේ කඩතොර පිටිය පන්සල එහෙම ඇවිල්ලා තියෙන උඩට. අර හරියෙන් යන්න පුළුවන්. මේ හරිය. මේ දවස්වල ඉතින් මාළු වලන කට්ටියන්ට එහෙම මාළු වලන්න නැහැ ඉතින් නෑනේ ඉතින්. ඒකත් නෑ. ඔක්කොම එව්වා නැහැ ඉතින් ඔරු වැඩ නෑ. ආයෙ ඉතින් මෙව්වා පිරෙන්න ඉතින් මාස කොහොමත් 3ක්වත් යයි සාමාන්‍යයෙන් හරි. ආයෙ වැස්සම තමයි පිරෙන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා තාසුලි කුණාටු ආවා. එතකොට ඉතින් මෙව්වා ආයෙ නාය ගියා. අපි නාය ගියා මාර විදියට. ගොඩ ගම මේ පැත්තේම මේ කොත්මලේ ඉතින් මේ වීඩියෝ එක කරන්නේ මැද ඉඳන්. හැබැයි ඉතින් පායද්දි පැව්වා අය වැඩක් නැහැ කියලා. මේක ඉතින් මාර දෙයක් තමයි. පායද්දි පායනවා ඇති වෙන්න, වහිද්දි වහිනවා නැති වෙන්න. මොනා කරන්නද ඉතින් එහෙම තමයි තියෙන්නේ තත්ත්වේ. මේක ඉතින් හැම අවුරුද්දෙම මේ වගේ තමයි. හැම අවුරුද්දකම ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් වගේ මේ වගේ තමයි ඉතින්. වතුර නෑ ඉතින්. එතකොට ඉතින් මාළු වලන කට්ටියන්ට එහෙම ඉතින් රස්සාව නෑ එතකොට. කොහොම තමයි ඉතින් වෙන්නේ කොත්මලේ. මේ පැත්තේ කියන්නේ මේ ඩෑම් එකේම වතුර නෑ. මේ පැත්ත හැම පැත්තෙම. හරි එහෙනම් ගයිස් අපි දැන් ආවා. අපි අර පැත්තේ හිටියේ. අර පැත්තේ ඉඳන්
අර අයිනේ හිටිය අර අයින් මේ බලාගෙන ආවා. හරි ඉතින් ඇත්තට තමයි බලන්න තියෙන්නේ මේකේ වක්‍ර නෑනේ. මේ ටික තමයි ඉතින් මේ හරිය බලන්න. හරියනම් ගයිස්. දැන් එන අපි අර පැත්තට යන්න බලන්න. හැබැයි ඉතින් වතුර එද්දී අර උඩ මට්ටමටම පිරෙනවා ආයේ. හැම අවුරුද්දකම දැක් ගන්න පුළුවන්. පායන දවස්වලට. හරියන අපි අර පැත්තට යන්කෝ බලන්න ගයිස්. මේ හරිය යන්නත් බයයි මොකද එක පාරම යට යන්න පුළුවන්. පස් කණ්ඩියත් එක්ක කඩාගෙන. අපි ඒ හින්දා උඩ පැත්තෙන් මේ පැත්තෙන් යන්. අසල ඕතලාව අර පාලම මේ පන්සල ඉස්සරින් මේක ගමක් තමයි. ඒ ගම යට කරලා තමයි මේ ජලාශය හදලා තියෙන්නේ. කොත්මලේ ජලාශය. ඒකට උපහාරය අපි නිසා තමයි මහවැලි මහසය හදලා. මම තමයි ඉතින් මෙතන විතරක් වතුර පොඩ්ඩක් තියෙනවා. මම හිතන්නේ මෙතන නම් පොඩ්ඩක් යට ඇති. කියන්නේ මැද වගේ පොඩ්ඩක් ගැඹුරට යට ඇති. ඒ හරිය පොඩ්ඩක් ඉතින් යට ඇති. එතන විතරයි පොඩ්ඩක් වතුර පොඩ්ඩක් හරි තියෙන්නේ. අනිත් හැම තැනම නෑ. ඈ? අද? අනිවාර්යයෙන්. ඒ කියන්නේ මෙතන විතරයි මාළු හැම ඉතුරුලා ඇත්තේ මෙතන විතරයි. පොඩ්ඩක් හරි. ගයිස් මේ ඉස්සර තිබ්බ පාරට. මේ පාර තමයි ඉස්සර තිබ්බේ. මේ තියෙන්නේ දැන් කොත්මලේ ජලාශයේ. මේ පාරෙන් තමයි ඉස්සර වාහනේම ගිහිල්ලා තින්නේ මේකේ. සාමාන්‍යයෙන් වතුර පිරෙද්දී මේ දිත්තාසලි කුණාටුව දවස්වල එහෙම මේ ගස් වලින් උඩට වගේ ආවලු. මේ ගස් වල අර මඩ පාරවල හැම තින්නේ එතනින් උඩට වගේ ආවලු. ඒ කියන්නේ ඉතින් කොච්චර වතුරක් පිරෙනවද? දැන් වතුර ඇත්තෙම නැහනේ. වතුර එද්දි මේක පිරෙනවලු. මේ මෙව්වත් ඇහිලා අර ගස් උඩ වගේ දිත්තාසලි කුණාටුව කාලේ අර ගස් වලිනුත් උඩ වගේ පිරෙනවලු වතුර. මේක තමයි ඉතින් ඉස්සර තිබ්බ පාර. මේ ගමට එන්න. ගම මැද්දින්. ඒ කියන්නේ ඉතින් දැන් ටික වෙහිගෙන එනවා. කොහොමත් ඉතින් මැයි මාසේ ජුනි මාසේ වගේ වෙද්දි මෙව කොහොමත් පිරෙනවා. මේ මට්ටමට හරි සාමාන්‍යයෙන් එනවා. එතකොට ඉතින් කුණාටු වෙනවා. ආයෙත් ඉතින් මේක පිරෙනවා. වැස්සයි. සාමාන්‍යයෙන් වාහනයකට වගේ දැන් එන්න පුළුවන්. එහෙම අර ටිකට පාර දිගේ තමයි කොත්මලේ ජලාශයට එන්න පුළුවන්. ඉස්සර මේ පාර දිගේ මෙහෙම ඇවිල්ලා මේක තමයි ප්‍රධාන පාර. මේ තියෙන තාර හැම තමයි. මේ පාර දිගේ මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්න පුළුවන්. අපි දැන් ආවේ මේ පාරෙන් මෙහෙම ගිහිල්ලා ওই පැත්තේ ඉස්සර ඉතින් ගම මේ ටික එහෙම. ඒ ටිකම ගම. මෙහෙන් ගිහිල්ලා අර පාලම ගාවට මෙහෙම අපි දැන් ගියේ එතෙන්ට යන්න පුළුවන්. තාම මේ පාර සාමාන්‍යයෙන් තියනවා ඉතින් කැල්ල අර දැන් නම්. හැබැයි ඉතින් මේ ටික සාමාන්‍යයෙන් තියනවා. ඒ කියන්නේ මේ පාර පායන කාලේට එහෙම පෑදෙනවා. ඒ පාර තවත් තියනවා. ඉතින් මෙහෙම ගිහිල්ලා ගමට යන්න පුළුවන් මෙහෙම ගිහිල්ලා. ඉස්සර හිටපු කට්ටිය ඉතින් මෙව දන්නවා. ඉතින් මේ පාරවල් එහෙම කොහෙන්ද යන්නේ අපි නම් වැඩිය දන්නේ නැහැ. ඉස්සර හිටපු කට්ටිය මේ වගේ දන්නවා ඉතින්. මේ පාරෙන් දිගේ ගිහිල්ලා අරෙන් ගිහිල්ලා හොෙන් ගිහිල්ලා කොහෙට හරි ඉතින් යන්න පුළුවන්. ඉස්සර මේක ගමක් නෙමෙයි. ඒක ඉතින් තනි කරම යට වෙලා තියෙන්නේ දැන්. මේව තමයි වතුර ඉද්දි මේක ඔක්කොමයි පෙරෙනවා. ඔක ඉතින් ක්‍රමානුකූලව වක්‍රානුකූලව චක්‍රයක් වගේ හැම අවුරුද්දම එනවා. වතුර නැති වෙනවා. ආයෙ වතුර
තියෙනවා වතුර නැති වෙනවා ඉතින් හැමදාම වෙනවා එහෙම තමයි හරියන ඉතින් ගයිස් අදට වීඩියෝ එක ඉවරයි වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙමු